එකපාරට පාර්ලිමේන්තුවේ කෝටි 24ක කාලා යකෝ කියලා ගහලා ගැව්වහම එන්නේ ඔන්න ඔය අදහස. ඒකම තමයි අතින්නත් ඉන්නේ කතානායක මෙන්න තෙල් අරන් ගිහිල්ලා කියලා. ඒතකොට කතානායක අරන් ගිහිල්ලා තියෙන තෙල් ප්‍රමාණය ගන්න බලා ගන්න පුළුවන්. සමාන නැහැ. සමාන නැහැ. ඒ කතන්දර දෙකක්. ඒතකොට මේ කතන්දර දෙක ජස්ටිෆයි කරන්න ඕක මේ කම්පැරිසන් එක අරන් එන හින්දා තමයි මේ කිව්වේ. අයිවන් සියන්තේ. අයිවන් වරුණ. අද අගෝස්තු 24 වෙනිදා සඳ 2026 මේ කතා පටන් ගන්න කලින් ඊ අපි අතින් ලොකු වැරද්දක් වුණා. ලොකු වැරද්දක් වුණා. ඇත්තටම මේ try කළා වැඩි හදා ගන්න මේ අපේ මේ සවුන්ඩ්ස් වල අවුලක් ගියා. ඒක ටෙක්නිකල් එරර් එකක් මේ ඒක අපිට දෙපාරක් චෙක් කරන්න දුන්නා. ඒක කට්ටිය හිටියේ නැහැ ඉරිදා නිවාඩු දවස් නිසා මේ අතපසුවීමක් සමා වෙන්න ඕන හැමෝටම අපිට වැරද්ද පෙන්නලා දුන්න හැමෝටමත් ස්තුතියි. මේ මොකද මේ ඒක ඇත්තටම අපි හිතාමතා කරපු වැඩ නෙවෙයි. ඇත්තටම ටෙක්නිකල් අවුලක් උනේ. බොහොම ස්තුතියි. ඒක වැරද්ද පෙන්නපු හැමෝටම. මේ එතනින් අතපසුවීමක් උනේ. ඒක අපි try කළා වැඩි හදන්න. ඒක තමයි ගොඩක් රැයවත් වුණා දාන්න. කොහොමද මේ ඊට පස්සේ ඔය වගේම අතපසු හිතාමතා අතපසුවීම කරනවා තියෙනවනේ. හිතාමතා කඩාකප්පල් වාසුවටත් පහසුවටත් දැන බොරු වැරදි කරනවා. එහෙම නිදහසට කරුණු තියෙනවා. එහෙම එක්කුත් නෙවෙයි මේ හිතාමතා බොරු කියන ඒවා තියෙනවා මේ වෙලාවේ මේ මම දැකන අමල් රාජපක්ෂ මාක්කාරි බයිතක්සලාවේ බයිතක්සලාවේ වෙන්න ඕන මට මතක විදියට වීඩියෝ එකක් දැක්කම මේ යා කියනවා 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට එන්නේ මේක ගහලාම ඉවර කරනවා පුතා ඔයා එන්න එපා පුතා ඔයාවත් මට ඔයාවත් බලා ගන්න වෙනවා මම මේ යුද්ධ ඉවර කරන්න යන්නේ පුතා කියලා එහෙමලු ආවේ. මල්ලිව පස්සේ ගන්නම් කිව්වත් මල්ලි ගන්න පස්සේ මේ. ඒතකොට නෑ එයා කියන ගෝඨාභය ආවෙත් මේක ගහලා ඉවර කරන්න නැත්නම් මං එන්නේ නෑ. එහෙම ඇවිල්ලා තියෙන්නේ. බොරු කියන්න මං කියන්නේ මේ නාමල් ඔය කතා කරන්නේ වෙන කාටවත් නෙමෙයි ලංකාවේ ඉන්න තරුණ පරම්පරාවට. මොකද එයාලා අතීතය අමතකයිනේ. 2005 කියන්නේ දැන් අවුරුදු 21කට කලින්. අවුරුදු 21කට කලින් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වෙන වෙලාවේ ලංකාවේ යුද්ධයක් පිළිබඳ සූදානමක් කිසිම පාර්ශවයක තිබ්බේ නැහැ. අඩුම තරමින් LTT සංවිධානය තිබ්බෙත් නැහැ. අනෙක් එක නාමල් රාජපක්ෂත් අවුරුදු 19ක තරුණේ. 19ක තරුණෙක් ඉස්කෝලේ ගිහලා මටත් එන්න කිව්ව හැමෝම. නාමල් ඒ දවස්වල සත්ත අඩු ගානේ මහින්ද මේක මතක් කරන්න ඕන කතාව. මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකකම දෙන්නෙත් හෙන්න ගේමක් දීලා ඒකත් ජනතාව යුක්ත පෙරමුණේ උදව්වෙන් තමයි මහින්ද රාජපක්ෂ නැත්තම් චන්ද්‍රිකා බණ්ඩාරනායක එයාට දෙන්නේ නැහැ. එතන මහින්ද රාජපක්ෂලා අනිත් සුදුස්සා ලක්ෂ්මන් කදිරගාම ඒ වෙද්දි මිය යනවා. ඒකත් මතක් කරන්න ඕන. ලක්ෂ්මන් කදිරගාම මිය ගියාම වෙඩි තබා ඝාතනය කරනවා. ලක්ෂ්මන් කදිරගාම තමා ඇත්තටම ඒ වෙලාවේ ජනාධිපති ධුරයට අගමැති ධුරයට එන්න. අගමැති සුදුසුම විදිහේ නාම යෝජනාව තිබ්බේ. හැබැයි අවාසනාවකට ලක්ෂ්මන් කදිරගාම තමන්ගේ නිවසේදීම ඝාතනය වෙනවා. ඒ සම්බන්ධයෙන් LTT සංවිධානයට චෝදනාව ආවා. LTT සංවිධානය ඒක ප්‍රතික්ෂේප කළා. LTT සංවිධානයේ තමන් ත්‍රස්තවාදී සංවිධාන හැම එකක්ම තමන් යම්කිසි ඝාතනයක් කළා නම් ඒක අපි කළේ කියලා ඝාතනයේ වගකීම බාර ගන්නවා. එහෙමනේ මේ ලංකාවේ වෙච්ච හැම ඝාතනයකම LTT සම්බන්ධ වෙලා කරපු හැම ඝාතනයකම එයාලා බාරගත්තා. එයාලා බාර නොගත්ත දෙකක් තියෙනවා. එකක් ලලිත් ඇතුළත් මුදලි ඝාතනය. අනිත් එක ලක්ෂ්මන් කදිරගාම ඝාතනය. මටත් දැන් ඒක මතක් කරන ගමම්ම මට ඒකම මතක් වුණේ ඕක තමයි ලලිත් ඇතුළත් මුදලි ඝාතනය සහ ඒ දෙකම LTT සංවිධානය විසින් කළේ නැහැ කියන ස්ථාවර හිටියේ එයාලා දිගින් දිගටම කිව්වා අපි නෙමෙයි කළේ. හැබැයි රට ඇතුළේ හැදුවා LTT එකෙන් තමයි ලක්ෂ්මන් කදිරගාමව ඝාතනය කළේ කියලා. අවසානයේදී ලක්ෂ්මන් කදිරගාමව ඝාතනය කළා කියලා කුලී වැඩ කරන දෙමළ මිනිස්සෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ මිනිස්සයා කිසිම නඩුවක් දාන්න නැතුව බන්ධනාගාරය ඇතුළේදීම අවුරුදු 15ක් විතර බන්ධනාගාරගත වෙලා ඉඳලම එතනම ජේසුදාසන් කියන මහත්මයා කම්කරුව
මිය යනවා. මිය යනවා. එහෙම එකක් වෙන්නේ කිසිම දවසක ලක්ෂ්මන් කදිරගම ඝාතනය කළේ කවුද මොකද වුනේ කියලා කවදාවත් එළිදර වුන්නේ නැහැ. ඒක ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වුණේ. ස්නයිපර් ප්‍රහාරයකින් එල්ල වුණේ ආ ස්විමින් පූල් එක ගාවිත්. කොහමද ඒ වෙද්දී එතකොට මහින්ද රාජපක්ෂට තිබ්බ බාධකේ එතකොට ඉවත් වෙලා තිබ්බා. තිබුණා. ඒ කියන්නේ තරගකාරයා කොහමද මහින්ද රාජපක්ෂ අගමැති ධුරයටපත් වුණා. අගමැති ධුරයටපත් කළා. කියන්නේ මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ආපහු අරගෙන. කොහොමද කතාව පටන් ගන්නෙ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගත්තාම 2001 චන්ද්‍රිකා ජනාධිපති අනිත් පැත්තෙන් එතකොට පොදු ජන එක්සත් වෙරමුණ චන්ද්‍රිකා නියෝජනය කළේ. හැබැයි එක්සත් ජාතික පක්ෂය බලය ලබා ගන්නවා 2001 දී. ඊට පස්සේ 2002 දී LTT සංවිධානයත් එක්ක සාමගිය උසමක් අත්සන් කරනවා. එතනදී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පූර්ණ ආශිර්වාදය තිබ්බා ඒකට. ඒතකොට යුද්ධය අපි යුද්ධයේ ඉතිහාසය මතක් කළොත් රිවිරැස මෙහෙයුම තිබ්බා 90 ගණන් වල. ඒකෙන් අපි දින්න යාපනය අත්පත් කරගත්තා. රිවිරැස මෙහෙයුමෙන් ඊට පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව මුලතිව් හමුදා කඳවුර 3000ක් විතර අපේ හමුදා සෙබළු ඝාතනය වුණා කියනවා. ඒ විදිහට ටිකක් LTT එක ඉසෝසෝ වෙමින් තිබුණා. ලංකාවේ යුද්ධයෙන් ටිකක් පසුබෑමින් ශ්‍රී ලංකාව LTT ශක්තිමත් වෙමින් තිබ්බා. හැබැයි අවසානයේදී යාලා සාම සාකච්ඡා වලට ආවා. වෙන එකක් තියා වේලුපිල්ලි ප්‍රභාකරන් තමන්ගේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ කැලෑ ඇඳුම යුනිෆෝම් එක අයින් කරලා දේශපාලකෙක් විදිහට පෙනී හිටියා. ඩබල් පොකට් ඔව් අර සෙබල ඇඳුම කියලා එයාලා කියන්නේ. ඒක වෙන එකක්. අර අනුර කුමාර දිසානායක අඳින ඩබල් පොකට් එක නෙවෙයි. වෙන ඇඳුමක් ඒ අර දකුණු ඉන්දියාවේ ඩබල් පොකට් එකක් අඳගෙන ආවා. ඉතිහාසයේ පළවෙනි වතාවට එයාලා මේක මේ අතරම අවුරුදු ගාණක් යුද්ධ කරා. ඒ කියන්නේ සිවිල් පුරවැසියෙක් විදියට පෙනී හිටියා. ඇවිල්ලා. හැබැයි ඒ සාම සාකච්ඡා ඉස්සරහට ගිහලා 2003 වෙනකොට ඒවත් සාම සාකච්ඡාත් නැවතිලා තිබ්බා. හැබැයි මැතිවරණ පොරොන්දුවලදී මහින්ද රාජපක්ෂ කිසිම වෙලාවක යුද්ධයට යනවායි කියන කතාව ගෙනාවේ නැහැ. වෙන එකක් තියා ඊට කලින් යම් සිදුවීම් වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හම් වෙලා අගමැති විදිහට මහින්ද රාජපක්ෂ කිව්වා අපි සාම සාකච්ඡා යලිත් පණ නංවනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේක සාකච්ඡා මේසෙකට එන්න. ඒකලා මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණ දින්නාම මමත් සපෝට් කරේ මහින්ද රාජපක්ෂ. පළවෙනි ඡන්දේ. මට ඡන්දේ තිබුණේ නැහැ. මගේ පළවෙනි ජනාධිපතිවරණ ඡන්දේ. හැබැයි මගෙත් එහෙම පරපරම මහින්ද රාජ ඒ වෙලාවේ තිබ්බ තත්ත්වය අනුව මොකද්ද ඒ වෙලාවේ තිබ්බ සිවන්තේ අත්‍තරම සුනාමි සහන මණ්ඩලය හරහා LTT එකට වෙනම බලතල ලබා දෙන ප්‍රයත්නයක් තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා ඒක නැවැත්තුවා ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවක් අරගෙන. ඒ වගේ සිදුවීම් වෙලා තමයි උතෙන් එන්නේ. ජනාධිපතිවරණයට එනකොට මහින්ද රාජපක්ෂ නියෝජනය කරමින් හිටියේ මේක ටිකක් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළවරුමේ මතක් කරන්න ඕනේ. ජාතික හෙළවරුමේ දෙක තමයි මහින්ද රාජපක්ෂ ඉස්සරහට ගෙනාවේ. චන්ද්‍රකාට එරෙහිව. ඔව් ඒ අර කියන මේ බලය බෙදීමේ ක්‍රියාවලියක් නේ. ඔව් එතෙන්දී මේ බලය බෙදීමේ ක්‍රියාවලිය සහ කිව්වොත් එහෙම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු පළවෙනි කතාවේදී කියනවා මේ රටට ගෞරවනීය සාමයක් ගේන්න මං එතකොට අර ටෝන් එක තිබෙත් නෑ ශිව. නෑ. එතකොට තිබු ගෞරවනීය සාමයක් ගේනවා. මේක හැමෝම කතා කළා මේක රටේ මානව හිමිකම් අපි සුරකිනවා. LTT සංවිධානයත් එක්ක සාකච්ඡා මේසෙට යන්න මම සූදානම්. ඔව්. එහෙම කියලා. ඒ මම තමයි කියන්නේ රනිල් වික්‍රමසිංහත් ඒ වෙද්දි සාම සාකච්ඡාවල හිටියේ සටන් විරාම ගිවිසුම අවසන් වෙලා LTT එකම තමයි ඒක බින්ද දැම්මේ. එහෙම වෙලා ඒ තත්ත්වයේ මැද රනිල් වික්‍රමසිංහ ගිය පාරෙම ගිහින් මේ සටන් විරාමයේ එක දිගට ගෙනියනවා කියන එකට තමයි නේ. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ තමයි අනිත් පැත්තෙන් ඉල්ලුවේ. අවසානයේදී දෙගොල්ලොම කිව්වේ එකම කතාව. ඒ කියන්නේ ඒකේ කිසි වෙනසක් තිබ්බේ නැහැ. රනිල් වික්‍රමසිංහ කොහමද මේ දිනන්න තිබ්බ අවස්ථාවක් තිබ්බා. ඒකේ ඡන්දේදී අපි කොහොම කතා කරත් මොකද උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීමක් කරා LTT. ඡන්දේ දාපු පුද්ගලයාගේ අත කපලා තිබ්බා. ඔව් ඒ වර්ජනයත් කියන්නේ වරුණ අර කාලානුරූපීව දෙමළ දේශපාලඥයින් ඒ කියන්නේ උතුරේ දේශපාලඥයින් පෙළ ගැසීගෙන ඇවිල්ලා ඒක මිත්‍රත්වයේ පැවැත්වුවේ එක්සත් ජාතික පක්ෂයත් එක්කනේ. දිගටම එහෙමනේ. ඒ කියන්නේ 83 සමයේ ඉඳන්ම 83 දී ඒක මාර කතාවක් තියෙනවා. 83 දී යාපනයේ පුස්තකාලයකින් තියෙන UMP. හැබැයි දෙමළ සමාජය වඩාත් ලං උනේ
UMP එකට. ඔව් ඒ කියන්නේ අර දෙමළ ඒ උතුරේ දෙමළ සමාජයේ තිබුණ වරුණ අර මේ ප්‍රභූ පැලැන්තිය තමයි දේශපාලඥයන් විදිහට ගන්නෙ. එතකොට ඔවුන් හිටියා එක්සත් ජාතික පක්ෂය තමයි ජාතිවාදය ඇති කළේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ඒ වකට දකුණේ මැතිවරණ වෙනුවෙන් මෙහි තමන්ගේ ඡන්ද පවත්වගෙන ගියේ සිංහල ජාතිවාදයත් සමග. එතකොට උතුරේ දේශපාලඥයන් දෙමළ ජාතිවාදයත් එක්ක තමයි මේ තමන්ගේ ඡන්ද ගොඩ පවත්වගෙන ගියේ. එතකොට ඒ වුණාට මේ දේශපාලඥයෝ එක තැනක හිටියා. ධනේශ්වර දේශපාලනය පැත්තේ මේ දෙකොල්ලම මේ එක තැනක හිටියා. මිත්‍රශීලීවත් හිටියා. ඒ කියන්නේ ප්‍රභූවරුන් මිත්‍රශීලීව හිටියා. ඒක පවත්වාගෙන ඇවිත් තමයි මේ ඒ සහයෝගය ඒ දක්වාම මහින්ද රාජපක්ෂ ඔය කියන ජනාධිපතිවරණයට එන කල්ම එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ හිතවත් කොහොමද මෑත කාලේ ඡන්ද ප්‍රතිඵල ගත්තත් ගෝඨාභය රාජපක්ෂගේ ඡන්දය දිනපු වෙලාවෙත් සජිත් ප්‍රේමදාස තමයි උතුරේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ. මොකද මෛත්‍රීපාල ඒක සාමාන්‍යයෙන් තිබ්බේ මහින්ද රාජපක්ෂ පාර්ශවයට උතුර දිනා ගන්න බැරිව. ඒ කියන්නේ අර මූලය එක්සත් ජාතික පක්ෂය කියන මූලයත් එක්ක තියෙන මිත්‍රත්වය තමයි මේ දක්වා තියෙන්නේ. දිගටම තිබ්බේ කොහොම හරි තිබ්බේ. මේ දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ මේ කොහොම හරි අන්තිමට මහින්ද රාජපක්ෂ දිනනවා. දිනලා ඔය සියල්ල කරගෙන ගිහිල්ලා 2007 දී මාවිල් ආරුසරව්ව වැහීම එක්ක තමයි කතන්දරේ පටන් ගන්න. ඒ වෙනකන් කිසිම අවස්ථාවක මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්න සූදානම්ෙන් හිටියේ නෑ. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ වෙලෙත් බෑ කිව්වනේ. බෑ කිව්වා. සෝමන් සමරසිංහ සහ එතකොට JP එක සෑහෙන ළඟින් හිටියනේ 2007 2008 විතර වෙනකන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක. ඔව් ඒ කියන්නේ ඇමති දුර දැරුවේ නෑ. ඇමති දුර ගත්තේ නෑ. චන්ද්‍රිකාගේ කේද්නේ. චන්ද්‍රිකා 2005 ආණ්ඩුවේ ඇමති දුර ගත්තේ නෑ. බාරගත්තේ නෑ. ඒ බාර නොගෙන හැබැයි එයාලත් එක්ක එකට වැඩ කළා. මිත්‍රත්වයෙන් හිටියා. ආණ්ඩුවට සහයෝගය දෙමින් හිටියා. මොකද එයාලගේ නාපු ජනාධිපති. ඒකෙත් වෙනම කතාවක් තියෙනවා. විමල්ගේ පොතේ තියෙනවා කොහොමදම සුවන්ති. ඒ වෙලාවේ අනුර කුමාර දිසානායක සහපාර්ශවයේ මහින්දට උදව් නොකරමු කියන ස්ථාවරයේ ඉඳලා තිබ්බේ. හැබැයි විමල් වීරවංශ සහ අනිත් පාර්ශවය පක්ෂය ඇතුළේ ගන්න තීරණත් එක්කනේ එළියට එන්නේ. බහුතරයේ කැමැත්තට තමයි එන්නේ. ඊට පස්සේ එයාලා එකට බහැලා වැඩ කරලා තියෙනවා. 2007 දී මාවිල් ආරුසරව වැහුවට පස්සේ මේක යුද්ධ කරන්න මහින්ද රාජපක්ෂ ගියේ නෑ. යුද්ධයට මහින්ද රාජපක්ෂ එක්කන් ගියේ එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ ලබ්බෙන්ද ගහන්න කියලා අහලා තිබ්බා මහින්ද රාජපක්ෂ. ලබ්බෙන් හරි ගහමු කියලා තමයි මේ සෝමන් සමරසිංහ කියලා තිබ්බේ. සහ ඒත් එක්කම අතුරුලිය රතන සහ පාටලි චම්පික රණවක දෙන්න එළවුරුමේ. එයාලා වෙනම මිනිස්සු සංවිධානය කරගෙන මාවිල් ආරු පැත්තට ගියා. ඒ පුස් කිරීම තමයි මහින්ද රාජපක්ෂ යුද්ධයට තල්ලු කරේ. එහෙම නැත්නම් නාමල් රාජපක්ෂලා කියන බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න හදන දේවල් එහෙම ඉතිහාසයේ බොරු කරන්න බෑ. ඉතිහාසයේ දේවල් තියෙනවා. ඉතිහාසයේ නිවැරදිව කියවන්න නාමල්ට එහෙම ඩෙස්පරේට් ලෙවල් එකේ මම කියන්නේ මේ වෙලාවේ මට හිතෙන ඡන්දෙකුත් එයි කියලා. අපි කලින් දවසක් කිව්වා නාමල් ඇයි මේ එන්න පුළුවන් මේ සිග්නල්ස් එනවා. මොකද මේ සැප්තැම්බර් 5 වෙනිදා ඉඳන් ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් රට පුරා රැලි පවත්වනවා. එතකොට එන්නේ මේ හරි පොල්පැලේ දැන් හරි පොල්පැලේ පීදිලා තියෙන්නේ ටන් ගාලා ගාගෙන එනවා. ඉතින් කස උපුරන හඬ එනවා. එතකොට පෙරහැර ළඟ එනවා. පෙරහැරක් එන්න නියමිතයි. ඒ කියන්නේ බොහෝ දුරට ඡන්දයක් ළඟින් එන්න පුළුවන්. එන්න නියමිතයි මේ. එතකොට මේ වගේ අර නාමල් රාජපක්ෂමගේ මේ ආණ්ඩුවේ අවබෝධයෙන් බොරු කියනවා කියලා නාමල් රාජපක්ෂත් මේ වගේම අවබෝධයෙන් නාමල් රාජපක්ෂ අවබෝධයක් නැතුව බොරු කියනවා. මොකද ඕවා අහු වෙන්න පුළුවන් බොරුනේ. හරි බොරුවක් කියනවනම් ඒක පොඩ්ඩක් ජස්ටිෆයි කරන්න දේවල් හදාගෙන ඉන්නේ නෑ. අපේ තාත්තා කිව්වා මට එන්න එපා කියලා. ඔක ඔල්ල හොයාවත් බලන්න. බයිලානේ. මෙහෙම බයිලා ගහන්න එපා. මිනිස්සුන්ව රවට්ටන්න හොඳ නෑ. මම කියන්නේ නාමල් රාජපක්ෂවල දේශපාලන ගමනක් තියෙනවා නම් ඒකත් හදා ගන්න ඕනේ මිනිස්සු රවට්ටලා නෙවෙයි. අනිත් එක මේ මහින්ද රාජපක්ෂ කියන්නේ නාමල්ට පියා. හැබැයි මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයක්. එතකොට ඔය ඉතිහාසය ඇතුලේ කාටවත් බොරු කරන්න බෑනේ. අන්න ඒකයි දැනෙන්නේ. තාත්තා තමයි. හැබැයි මහින්ද රාජපක්ෂ කියන්නේ වෙන පදාසයක්. වෙන සංස්කෘතික කෑල්ලක්. වෙන ඉතිහාසයේ වෙනම ලියවිලා තියෙන කෑල්ලක්. ඒ කෑල්ල බොරු කරන්න බෑ. මහින්ද රාජපක්ෂ කොහොමද ලියවලොප්පුනේ මහින්ද රාජපක්ෂ මොනවාද කළේ කියන දේවල් මිනිස්සුන්ට මතකයි. ඒක අමතක කරන්න ඕනේ නැහැ.
රයිට් ඕක තමයි කතන්දරේ නාමල්ලේ කතාව. හැමදාම මැක්කා වගේ නාමල්ලම එනවා. නාමල්ල බොරු කියනකොට අපිට කට කොකිය ඉන්න බෑනේ. ඕනේ නැත්තම්. ඒවා කියන්න ඕන මොකද මේ නැත්තම් ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ බොරුම තමයි. ඊට පස්සේ ආපු යාලා ඒක මේ ඉතිහාස මකලා දාන්න පුළුවන් නේද? පුළුවන් අනිවාර්යයෙන්. ඒවා මකලා දාන්න කලින් තමයි මාක් කරලා තිබ්බේ. එහෙනම් මේ වෙනද වගේම හැමෝටම ආරාධනා කරනවා ලයික් කරන්න බලන ගමන් ඔහොම ටක් ගාලා එකක් ඔබන්න. ඒක සෑහෙන උදව්වක් වෙනවා. අපි ඒක සෑහෙන වැඩ කරනවා. අතරම මම ආරාධනා කරා වගේ මෙහෙම ලයික් කරන එකත් එක්ක අපි සෑහෙන දෙනෙකුට අතරට යනවා පේනවා. සහ අලුතින් දෙකතු තුන හැමෝටම ආරාධනා කරනවා අපිව subscribe කරන්න කියලා. ඒක අපිට කරන උදව්වක්. මේ ඒක තමයි කරන්න පුළුවන් අපිට ලොකු උදව්ව. අනිත් එක වරුණ දැන් අපි එක දිගට බලාගෙන ඉන්න බැරි නම් ෆෝන් එක අතේ තියන් හරි ඒ විදිහට වාඩි වෙලා හරි ඇහෙන්න හරි බලන්න. ඒ කියන්නේ අහන්න. ඒක පුළුවන්. බලයින් අමාරුනේ. ඇහෙන්න හරි කොහේ හරි දාලා තියෙන මොකද අපි අර විදේශීය මිතුරන් කියනවනේ මම ඇහෙන්න දාලා වැඩ කරනවා කියලා. ගමන්නේ බලන්න. මේ කොහොමද ඊයේත් කමෙන්ට්ස් වල ගොඩක් තිබ්බා අපේ සවුන්ඩ්ස් වල ප්‍රශ්නේ. මේ ඒත් එක්කම මේ ඊයේ අපි කතා කළා මේ මහින්ද රාජපක්ෂලා සීනිකම ගිය එක සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් හොඳ කතන්දර ගොඩක් තිබ්බා. මම මේ විශේෂ ආරාධනාවක් කරන්න කැමතියි මේ කවුද මේ අපේ ගුණපාල සුදුවැල්ල මහත්මයාට තියෙන තොරතුරු අපිට එවන්න. ඇත්තටම ගොඩක් දේවල් අපි දන්න දේවල් වල මම එක වැරදි කතාවකුත් කිව්වා. ඒකත් නිවැරදි කරලා තිබ්බා. මේ අම්බලන්ගොඩදී ගිය අවුරුද්දේ ඝාතනය වුණා මහත්මයෙක්. එයා ඇත්තටම මේ මට මතක තිබ්බේම ඔළුවේ තිබ්බේ සීනිකම දේවාලය කියලා. සීනිකම දේවාලයත් ඒ වගේ වෙන සම්බන්ධ තියෙන. ඇත්තටම එයා සීනිකම දේවාලයේ බාරකාරයා නෙමෙයි. මේ අම්බලන්ගොඩ මෝදර දේවාලයේ බාරකාරයෙක්. ස්තුතියි ගුණපාල මහත්මයා මේක නිවැරදි කළාට. මේ එහෙම නිවැරදි කරන්න අපි කැමති අපිව නිවැරදි වෙනවට අනිවාර්යයෙන්. නාමල් වගේ ඉතින් බොරු කරන්න ඕනේ නැහැ. මේ ඒක එහෙමයි මේ රයිට් අපේ කතාවට ගියොත් එහෙම අද ප්‍රධාන කතාව වෙලා තිබ්බේ උදේම ප්‍රවෘත්තියාවේ මේ උදේම කියන්නේ අතරම මේක ජාතික විගණන දෙපාර්තමේන්තුවෙන් ආව විගණන වාර්තාවක් පාර්ලිමේන්තුවේ විගණන වාර්තාවේ තියෙනවා 2023-24 අවුරුදු දෙකේදී කතානායක හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන සෑහෙන තෙල් ගහලා තියෙනවා. පොඩ්ඩක් නෙවෙයි මම නිකන් හදලා බැලුවා. මහින්ද යාපා කතානායක දුර කාලේ 2023 දී මාසෙකට ඉන්ධන භාවිතය 3994ක් ලීටර් 4000ක් මාසෙට. එයාගේ පෞද්ගලික මේක කවුරු හරි වෙනස් කරන්න මුළු කාර්යමණ්ඩලෙ නෑ පෞද්ගලිකව. ඔව්. හරිද? 2024 අවුරුද්දේදී ලීටර් 6122ක්. නිකම් බෙදලා බැලුවොත් දවසකට වැටෙනවා ලීටර් දවස් 30ක් නේ. ඔව්. ලීටර් නිකම් බෙදලා බලන්න 6122ක් තියෙනවා. 6122 30 බෙදලා බලන්නකො. පාර්ලිමේන්තුත් නැවිත් කමන්නේ. හරිද? 30 බෙදලා බැලුවොත් එනවා 204ක්. ලීටර් 204ක් දවසට. ඔය වගේ අදහස් වරුණට විතරයි එන්නේ. කියන්නේ දැන් විගණන වාර්තාව මම දැක්කා. ඔය විදිහට ගණනය කරනවා කියන එක. දවසට ලීටර් 204ක්. අපි හිතමු වාහනේ දුවන්නේ ලීටර් 3ක් කියලා. ලීටරයට කිලෝමීටර් 3ක් දුවන්න පුළුවන් කියලා. 204 3ෙන් වැඩි කරලා බැලුවොත් හරි? කිලෝමීටර් 612ක්. දවසට කිලෝමීටර් 612ක් දුවනවා ලීටර් 3ක් දාලා තිබ්බා. කොළඹ ඉඳන් යාපනයට තියෙන දුර 450යි. හරි? මේ හාදයා හැමදාම කොළඹ ඉඳන් යාපනයට ගිහිල්ලා ආයෙ නම් කොළඹ ඉඳන් එහෙම ගියත් ඒ ලීටර් ගාන යන්නේ නැහැ. එක්ක ජෙට් වෙන මොකක් හරි මේ ජෙට් එකක් හරි පාවිච්චි කරලා තියෙනවා. මොකද මේ තෙල් හිඟ කාලේ තෙල් කෝටා වලට මිනිස්සු ගහන කාලේ. ඔව්. මේ QR එක මේ ස්කෑන් කරලා ගහන කාලේ. දරුවන්ට ඉස්කෝලේ යන්න බස් නැති කාලේ නේ තෙල් නැතුව. මාර අර පරිස්සමෙන් මිනිස්සු තෙල් පාවිච්චි කරපු කාලේ තමයි මේ කතානායක එහෙම පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ නියෝජ්‍ය කතානායක හිටියානේ කවුද මෙයා මේ රාජපක්ෂ කෙනෙක්. ඔව්. ඒත් රාජපක්ෂ කෙනෙක් හිටියේ. අජිත් රාජපක්ෂත් රුපියල් ඉන්දන ලීටර් 21299ක් කරන් තියෙනවා. තෙල් බීලාද? බිව්වත් ඔහොමයි. එහෙමනේ. එක්ක තෙල් වලින් මේ ගමට බෙදුවද? නෑ තෙල් වලින් සමහරට කෑමත් උයලා
එහෙම වෙන්න පුළුවන් ඔලුවටත් දාලා එන පාටි දාලා තියෙනවා සෑහෙන්න මේ ඊට පස්සේ තියෙනවා මේ 2022 24 අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉන්ධන ලීටර් 15000 පාවිච්චි කරලා තියෙනවා. ඒකේ වටිනාකම මේ දවස්වල මිලියන 6.7ක්. මේ ඒක හරියටම බැලුවොත් එහෙම මේ ඉහළම දීනමනාව ලබන අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ ජනාධිපති ලේකම්වරයා කියන්නේ ඊටත් වඩා ප්‍රමාණයක්. එන්නේ ওই කාලේ සිවන්ති මතක නම් කතානායකවරයා තමන්ගේ කාර්ය මණ්ඩලය ඔක්කොම දාගෙන හිටිය ගෙදර කට්ටිය. ගෙදර පවුලේ ඔක්කොම තමයි මේ කාර්ය මණ්ඩලෙ හිටියේ. ඒ කියන්නේ වඳ පුංචි අම්මගේ පුතත් දාගෙන ඉන්නේ. ඒ ලෙවල් එකේ දාගෙන හිටියා. කවුද ඉන්නේ ඔක්කොම පාර්ලිමේන්තුවට දාගෙන හිටියා. ඊට පස්සේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේකම් හැමෝම පෞද්ගලික ගමන් වලටත් ඉන්ධන යොස් කරලා තියෙනවා. මේ මිනිස්සු පහුගිය කාලේ කිව්වනේ සිවන්ති. හැබැයි මේ ගමන් වල දුර ප්‍රමාණය හිතා ගන්න බැරි කම ලොකුම කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා මට එක්ක සෙඩ් එකක් තියෙන්න ඕන අඩු ගානේ මේ මිනිස්සයාට. ඒ ටික අරගෙන ගහන්න සාමාන්‍ය සිවන්ති සෙඩ් එකකට ගහන්න පුළුවන් එකපාරකට ලීටර් 20000ක් මං හිතන්නේ. අතන මේ මහදයා මාසෙට ලීටර් 6000ක් කියන පොඩි ප්‍රමාණයක් නෙමෙයිනේ. ලීටර් ඒකලා එක්ක නැත්තම් මෙහෙම කරලා තියෙනවා. වාහනේ පිටිපස්සේ තව බවුසරයකුත් දාගෙන යන්නේ නැති. ඒක වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් වෙන්න පුළුවන්. මේ පාර්ලිමේන්තු තිබ්බනේ. පාර්ලිමේන්තුවේ තිදිද්දී කියන්නේ මුළු හැමදාම ට්‍රැවල් කළත් එහෙම කරන්න අමාරුයි. ඉතින් කොහොමද මේ වියදම් කළේ කියන එක ඕක ඒ දවස්වලත් කතා කෙරුණනේ වරුණ. දැන් ඒ කියන්නේ මේගොල්ලන්ට පාර්ලිමේන්තු මේ කියන කාර්ය මණ්ඩලයට ওই විදිහට අසීමිතව සීමා රහිතව ගෙවන්න කියලා නියෝගයක් ගෙනාවනේ. එතකොට ඒකත් එක්ක ඒක හැමෝම ප්‍රශ්න කරද්දි තමයි ඒකත් අවසන් කළේ. එහෙම කරන්න එපා එහෙම කියලා. මේ හැබැයි මේ විදිහට ඒක එළියට ආවේ නැහැ. ඔව්. කොහමද ඒක නිකන් සාපේක්ෂව බලුවොත් එහෙම 2022කට සාපේක්ෂව 2023 160ක් වැඩි වෙලා තියෙනවා. 2024 155ක් වැඩි වෙලා තියෙනවා. මේ ඔය කාර්ය මණ්ඩලයේ තියෙනව නෙමෙයි ඈ. ඒක මතක් කරන්න ඕනේ. කතානායකට පෞද්ගලික පරිහරණයට. ඊට පස්සේ එයාගේ මම දන්නේ කතානායකගේ තව පරිවාර වාහනක් තියෙනවා කියන්නකෝ. පෞද්ගලික වාහනේ ඒත් වාහන කීයක් තියෙනවද? දවසට කොච්චර දුරක් යනවද? නිල වාහන දෙකක් තමයි තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම එකතු කළත් ඔච්චර ප්‍රමාණයක් කොහොමද යූස් කරේ කියන එක සම්බන්ධයෙන් සහ එතකොට මිනිස්සු ඒ දවස්වල කිව්වේ පාර්ලිමේන්තුවට අරවලා ගහපන් කියලා කතාවකින් සාධාරණයි. මිනිසුන්ට එන තරහ පාර්ලිමේන්තුවත් එක්ක එතකොට මේ පාර්ලිමේන්තුව මේ විදිහේ අතන මහින්දයාපා අබේවර්ධන කියන්නේ ලංකා ඉතිහාසයේ තිබු තාම නරකම කතානායකවරයා. කිසිම කතාවක් නැතුව අතිශය පක්ෂග්‍රාහී විදියට අතිශය නරක විදියට පාර්ලිමේන්තුව හැසිරුවේ. කිසිම කතාවක් නැහැ හැම වෙලාවෙකම. අඩුම තරමේ Tamanට ව්‍යවස්ථාවෙන් Tamanට තියෙන යම්කිසි බලයක් පාවිච්චි කරන්න. ඒ වෙලාවේ ලංකාවේ ජනාධිපතිවරයා පලා ගියාට පස්සේ එතන යාට තිබ්බ කාර්යවත් එයා ඉෂ්ට කළේ නැහැ. ඒ හැම දෙයක්ම කළේ තමන්ගේ පෞද්ගලික වාසි බලන්න. එතකොට යාට ඒ බලය ගන්න නැහැ. ඒ වෙලාවේ යාට තිබ්බා ඊට වඩා බාර දුර විදිහේ වගකීමක් ඉෂ්ට කරන්න. ඔව් ඒ කියන්නේ ජනාධිපති ගියාම ඔහුනේ වගකීම දරන්න තිබ්බ. හැබැයි ඒ කිසිම දෙයක් කළේ නැහැ. අනිත් දේවල් ටික ඔක්කොම කළා. ඊටාම නරක විදිහට හැසිට මේ කතානායකයෙක් මෑත ඉතිහාසයේ එයාගේ ක්‍රියාවලියත් ඔන්න ඔහම තමයි තිබ්බේ. ඕක කියද්දිම අනිත් පැත්තෙන් එන අදහසක් ඒ නෑ යකෝ ගිය අවුරුද්දේ කාලා තිබ්බේ කෝටි 24ක පාර්ලිමේන්තුවේ ඒකත් විගණන වාර්තාවක් තමයි. ඒ කියන්නේ මේ දැන් ඔය කියන කතානායක 1 කෝටි 93 ලක්ෂයකට වැඩි මුදලක් එක අවුරුද්දක 2023 නේ 24 නෑ දෙකක් අවුරුදු දෙකනේ. එතකොට ඊළඟ අවුරුද්දේ 2 කෝටි 60 ලක්ෂ 45000ක් ඉක්මවලා ඒ මුදල වියදම් කළා. එතකොට එහෙමනම් පාර්ලිමේන්තුවේ එහෙනම් කෑවේ. ඒකට උත්තරේ ඒක. 2025 අවුරුද්දේ වාර්තාවත් එක්කම ඇවිල්ලා තියෙනවා. මාලිමාවේ උන් ඇවිල්ලා තියෙන කන්ටයකෝ කියලා කියන්නේ කෝටි 24.7ක් වියදම් වෙලා තියෙනවා කෑමට. ඔව්. ඔව් ඒක හරි. ඒක හරි. එතකොට ඒක ඇතුලේ තියෙන්නේ කොහොමද කියන එක ආයෙත් කියව ගන්න ඕන. පාර්ලිමේන්තුවේ ඔය වියදම් වෙලා තියෙන බ්‍රේක් ඩවුන් එක මම කියන්නම්. මේක දැන් දෙකින් දිගටම ගේන කතාවක්. මේ මුන් කරාට ගෙදරත් බැඳන් යනවලු. ඊට පස්සේ අර්චුනාද කවුද කියලා තිබේ මට කණ්ඩත් නෑ ගිහිල්ලා බලනකොට ඔක්කොම කාලා කියලා. කණ්ඩ නැතුව හිටපු 159 තමයි ඔක්කොම කරලා තියෙන්නේ. මම කියන්නේ සමහරට එහෙම වෙනවා නම් ඒක වැරදි. බඩජාරිකමට කන්න ඕනේ නෑ. ඔව්. හැමෝටම කන්න. ඒ කියන්නේ කන්න ඉතින් නිකන් අපේ පැවැත්මට නේ කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන. එහෙම කනවා නම් වැරදි. වැරදි ජීවිතේත් අවසන් වෙනවා. බඩ පැලිලා
පෙරේත කොට කාලා කොහොමද මේක බ්‍රේක් ඩවුන් එක ගත්තොත් එහෙම മന്ത്രിවරුන්ගේ ආහාර වියදම ගිහිල්ලා තියෙනවා කෝටි 2.03ක්. ඒ සියල්ල മന്ത്രിවරුන්ගෙන් අය කරගෙන තියෙනවා. ඊට කලින් ඒකෙත් තව එකක් තියෙනවා. කලින් තිබ්බේ മന്ത്രിවරුන්ගේ පාර්ලිමේන්තු උදෑසන ආහාර වේලක මිල රුපියල් 100යි. දවල් කෑම වල රුපියල් 300යි. හවසට ඒක රුපියල් 50යි. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ ඒක උදේ කෑම වේල මිල රුපියල් 100ක රුපියල් 600 කළා. 500කින් වැඩි කරලා තියෙනවා. දවල් කෑම එක රුපියල් 300ක 1200ට වැඩි කරලා තියෙනවා. 300කින් වැඩි වෙලා. ඊට පස්සේ තේ එක රුපියල් 50ක රුපියල් 200ට වැඩි කරලා තියෙනවා. රුපියල් ඒකත් 300කින් වැඩි කරලා තියෙනවා. හැබැයි ඒ මුදල් മന്ത്രിවරුන්ගෙන් අය කරගෙන තියෙනවා. ඒක අය කරගෙන තියෙනවා. ඔව් සම්පූර්ණ ආහාර වේලක් ගන්න ඕන රුපියල් 2000යි. ඒ කියන්නේ ඔක්කොම එක පැකේජ් එකට ගන්න ඕන ඒකේ මිල රුපියල් 2000යි. කොහමද ඉතුරු වියදම් වලින් කෝටි 21.1ක්ම වියදම් වෙලා තියෙන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, පොලිස් නිලධාරීන්ට, ආරක්ෂක අංශවලට, විගණන සේවයට, මීඩියා වලටත් දෙනවනේ. දෙනවා මීඩියා වලටත් කෑම හම්බෙනවා. කැන්ටින් එක තියෙනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්න කැන්ටින් එක නෙමෙයි. වෙන කැන්ටින් එකක් තියෙනවා. ඒකෙන් දෙන්නේ. එතකොට පිරිසිදු කිරීමේ සේවකයෝ තියෙන ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්න පාර්ලිමේන්තුවේ. ඒ කාර්ය මණ්ඩලයට තමයි රුපියල් කෝටි වැඩිපුරම ගිහිල්ලා තියෙන කෝටි 21.1ක්. ඔව්. ඉන් පස්සේ මේකට අමුත්තු වෙනවා. පාර්ලිමේන්තුවට පිටින් අමුත්තු වෙනවා. රාජ්‍ය නිලධාරීන් එනවා ඒ සේවාවලට. අනිත් එක දැන් ඔය අපි දකින පාර්ලිමේන්තු සභාවාර විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව කියන්නේ. කාරක සභා රැස්වීම් තියෙනවා. ඊට පස්සේ මේක දැන් මොනවාද පිරිසිදු කරන කාර්යයන් වලට පිරිස්සෙනවා. එතකොට ඒ හැම දවසකම එක තමයි ඔය මේ ආහාර සඳහා යන වියදම වැඩි වෙලා තියෙනවා. අමුත්තන්ට ගිහිල්ලා තියෙන වියදම රුපියල් කෝටි 1.48ක් වෙලා තියෙනවා. එතකොට ඒකත් එකතු වෙලා තමයි ඔක්කොම 24.7 වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම මේ 2025 අවුරුද්දේ පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙනවා 2024ට සාපේක්ෂව දවස් හරියටම 50ක් වැඩිපුර. ඔව්. 2024 දවස් 61යි 2025 දවස් 111යි. එතකොට දවස් 50ක් අඩිලා දැන් ඒකත් වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙනවා. කොහොම හරි ඕක තමයි වෙලා තියෙන්නේ කතන්දරේ. ඔව් ඒ කියන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන දවස් වලට පිරිස වැඩිනේ. එතකොට ඒ වියදමත් වැඩි වෙනවනේ. මේ එතකොට ඒකට ආයේ නම් ඕක ජස්ටිෆයි කරා නේද කියලා වගේ අහන්න දෙයක් නැහැ. ඕකයි ඇත්ත කතාව. දෙපැත්තම දෙපාර්ශ්වයෙන්. මං කියන්නේ මේකේ කවුරු හරි නිකන් මේ කෑම දැකලා නැහැ වගේ කෑම කාගෙන යනවා නම් කෑම බැඳගෙන යනවා නම් ඒවා වැරදි. ඔව් ඒ කියන්නේ Tamanට හම්බෙන නිලය පාවිච්චි කරලා එතනට ගිහින් ඒ විදිහට කරනවා නම් ඒක වැරද්දක්. ඒක ලොකු වැරද්දක්. ඔව්. ඒක ගැන කිසිම කතාවක් නැහැ. මම මේ හැබැයි නම්බර්ස් තියෙන්නේ ඔහොම. එකපාරට පාර්ලිමේන්තුවේ කෝටි 24ක කාලා යකෝ කියලා ගහලා ගැව්වහම එන්නේ අන්න ඔය අදහස. ඒකම තමයි අතින්නත් ඉන්නේ. කතානායක මෙන්න තෙල් අරන් ගිහිල්ලා කියලා. ඒතකොට කතානායක අරන් ගිහිල්ලා තියෙන තෙල් ප්‍රමාණය ගන්න බලා ගන්න පුළුවන්. සමාන නැහැ. සමාන නැහැ. ඒ කතන්දර දෙකක්. ඒතකොට මේ කතන්දර දෙක ජස්ටිෆයි කරන්න ඕක මේ කම්පැරිසන් එක අරන් එන හින්දා තමයි මේ කිව්වේ. නැත්නම් ඒක වෙන තැනකට අරන් යන නිසා. ඔය තෙල් කතාවේ මේ තවත් පැත්තක් තියෙනවනේ වරුණ. මේ ඒ කියන්නේ දැන් ලිඛිත ගිවිසුම් ප්‍රකාරව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 9කට නොමිලේ පාර්ලිමේන්තුවේ පිරිසට ප්‍රවාහනය ලබා දුන් කාලයක් තමයි ඔය. ඔව්. එතකොට ඒකේ සම්බන්ධකුත් තියෙනවා ඊට පස්සේ. ඒ කියන එකෙදිත් ලොකු අවභාවිතයක් වෙලා තියෙනවා රුපියල් 58 කෝටි 87210ක මුදල. කියන්නේ රියදුරන් සහ සහායකයන් සඳහා. ඔව්. කියන්නේ ඊට පස්සේ විගණනයෙන් කතා කරලා තියෙන්නේ මේ මෙන්න මේ කියන කාලය ඇතුළත ඇත්තටම එහෙම පාර්ලිමේන්තුවට නොමිලේ ප්‍රවාහනය කරත් එහෙම එකක් උනාද කියන ප්‍රශ්නය තමයි. එතකොට එහෙම එකක්. ඔව්. බස් දාලා තියෙන එක. බස් 9ක් දාලා තියෙනවා. බස් 9ක් පාර්ලිමේන්තු සේවකීන්ට නොමිලේ ප්‍රවාහනය දෙනවයි කියලා. ඔව්. එතකොට 2016-24 කාලේ රුපියල් 33 කෝටි 56 ලක්ෂ 63253ක් ඒකට වියදම් වෙලා තියෙනවා මේ වාර්තාවේ හැටියට. එතකොට 2023-24 කාලෙදී මේක කියන්නේ මේ කාලය ඇතුළතදී මේකේ සාමාන්‍ය රුපියල් මිලියන 60ක් විදියට තමයි ගණන් බලලා තියෙන්නේ. සාමාන්‍යයෙන්. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවට එච්චර දේවල් වෙන්නේ කොහොමද කියන එක ඉතින් වෙනම කතාවක්. නෑ ඉතින් එතකොට ඒ අවසානයේ ගත්තාම මේ රට බංකොලොත් වෙනවා කියන එක පුදුමයකොත් නැහැ ඉතින් ඇත්තටම. ඒ විදිහට මේවා
මොනවද ඒවට කියන්නේ නිකන් අයුතු විදියට පාවිච්චි කරලා තියෙන නිසා ඒ දේවල් නවතින්න ඕන. මං කියන්නේ පාර්ලිමේන්තුවේ මිනිස්සු නොකා ඉන්න බෑනේ. දැන් ආයෙ කියන එනගියක් මුන් කිව්වේ ගෙදරින් උයාගෙන ඇවිල්ලා කනවා මේ තියනවා කියලා. ඇත්තටම මේ සමහරවල්ලාට ශ්‍රීවන්ත ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ පාර්ලිමේන්තු නිල නිවාස වලට. ගිහිල්ලා තියෙනවද? වරක් දෙවරක් ඉන්ටර්වියුස් වලට එම ගිහිල්ලා තියෙනවද? ඔව්. දැන් මම වර්ග දෙපාරටම ගිහිල්ලා තියෙනවා මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු විද්දිත් ඊට කලින් මන්ත්‍රීවරු හම්බෙන්නත් ගිහිල්ලා තියෙනවා. ඒවයි ගියාම මං කියන්නේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන දේවල්. මම මේ ආණ්ඩුවේ ඇගේ ගිහිල්ලා නෑ. මම මේ ආණ්ඩුවේ තියෙද්දිත් ගිහිල්ලා තියෙනවා. ඊට කලිනුත් ගිහිල්ලා තියෙනවා. ගියාම පේනවා මිනිස්සු ජීවත් වෙන විදිය සමහරලාට මේ අලුතෙන් එන මන්ත්‍රී උතාගෙන ඉන්න දෙයක් නෑ. සමහරට ඔක්කොම එකතු වෙලා මේ එක තැනක උයන්නේ. කියන්නේ මේ පාර්ලිමේන්තු මතක යාළුවෙක් ගියා. එක වෙලාවක මං ඉන්ටර්විව් එකකට මම තව එක්කෙනෙක් එක ගියේ. අඩේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාද මම ඔය ඉන්නේ මේ සම්මුත් ගාගෙන කට්ටිය එකතු වෙලා නිකන් ඒ වගේ තියෙන. ඉතින් ඒ මිනිස්සුන්ට ඔතෙන් ඇවිල්ලා කන්න තමයි වෙන්නේ. හැබැයි එහෙම කනවායි කියලා දැන් ඔක්කොම විනාශ කරන්න ඕනේ නැහැ. එහෙම විනාශ කිරීමක් පේන්නේ නැහැ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම 111යි 225 දෙනෙක් ආවම අඩුව 111යි 225 නිකන් වැඩි කරලා බැලුවත් මේ සෑහෙන ප්‍රමාණයක් කැම ඇවිල්ලා තියෙනවනේ. මේ 225 කියන්නේ වාර ගාන බැලුවොත් 24975ක් වේල්. හරි 25000ක්. ඔව් 25000 හැමදාම එනවා කියලා උපකල්පනය කරලා ගත්ත. එහෙම වෙන්නේ නැහැ. ඉතින් 15000ක්වත් වේල් යන්නේ නැතිනේ. ඔව්. ඒවත් එක තමයි ඔය තියෙන්නේ. මේ මිල ගණන් වලට තමයි ගලපලා තියෙන්නේ. ඔක තමයි කතන්දරය. මේ කෑම කතන්දරේ සහ මේ තෙල් කතන්දරේ. ඊට පස්සේ සිවන්ති මේ ඊයේ පෙරේදා නලින් හේවගේ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා ටිකක් ආందోලනාත්මක කතාවක් කියනවා. ඔව්. ත්‍රිරෝද රත රියදුරු වයස් සීමාව අවම වයස් සීමාව අවුරුදු 40කට ගේනවා කියලා. ඒක ටිකක් ආందోලනාත්මකයි. කියන්නේ මිනිස්සුන්ට වාහන පදින්න අවුරුදු 18 ලයිසන් ගත්තට පස්සේ ඔබ මේක පදින්න එපා අරක පදින්න එපා කියලා නීති දාන්න කොහොම පුළුවන්ද කියනවා. කියන එක. ඔව් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ඇත්තටම පොඩි මේ මොනවාද අයිතින් උල්ලංඝනය වීමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙම අනිත් පැත්ත තියෙන්නේ අමාත්‍යවරයා ඒක ජස්ටිෆයි කරන්න කියන කතාව. ඒක ඊට වඩා ලොකු වැලිඩිටි එකක් තියෙනවා. මේ විද්දි ලංකාවේ ත්‍රිරෝද රත යෝධරන් ඉන්නවා 11,000ක්. ඒ කියන්නේ ජනගහණයෙන් 100ට ජනගහණය කෝටි 2යිනේ. කෝටි 2ක් කියමුකෝ අපි වැඩ කරන්න පුළුවන් ජනගහණය. ඒකට 105ක්ම ත්‍රිරෝද රත යෝධරන් ඉන්නේ. ඒකේ තියෙනවා වෙන කතාවක් නේ. ඒ කියන්නේ රැකියා සම්බන්ධයෙන් තියෙන අර්බුදේනේ ඔය තියෙන්නේ. ඇත්තටම ත්‍රිවිලර් එක අර බයික් එකක යන්න ඒ තියෙන ආසාව වගේ තියෙන එකක් නෙමෙයි ත්‍රිවිලර් එකක් කෙලවනවා කියන්නේ. එතකොට ලංකාවේ 140ක්ම වැඩ කරන්න කියන්නේ අවුරුදු 18 ඉක්ම වූ වැඩ කරන්න පුළුවන් තරුණ ප්‍රජාවෙන් 140ක්ම රස්සාවක් කරන්නෙත් නැහැ, වෘත්තීය පුහුණුවකුත් නැහැ, කිසිම දෙයක් නැහැ. නැහැ. ඒකට හේතු වෙන්න මම කියන්නේ ත්‍රිරෝද රත සංස්කෘතිය කියන දේ සම්බන්ධයෙන් ඒක වෙනම කතා කරන්න ඕන කෑල්ල. හැබැයි මේ වෙද්දි ලොකු ප්‍රවණතාවයක් තියෙනවා තරුණයෝ විශේෂයෙන්ම පික්මී වගේ පික්මී ඌබර් සහ හෙලගෝ අපි ඔක්කොම පික්මී කියනට නෑ ලංකාවේ තියෙන දැන් ක්‍රියාත්මක වෙන තුනමනේ. ඒවට යොමු වෙන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් වගේ අදහසක් තියෙනවා. ඒක දවසේ වියදම හොයාගෙන වැඩේ කරන්න පුළුවන් කියලා. ඔව්. හැබැයි ඒකෙන් පස්සේ දිගටම ත්‍රිවිල් දැන් සමහර දැන් මට හම් වෙනවා අවුරුදු 40ක් විතර ත්‍රිරෝද රත දුවන අය. කියන්නේ 1985 විතර ඉඳන් දුවන අය තාම ඉන්නවා. ඔව්. එයාලගේ කතාව ඇහුවාම තියෙන එක කතාවක් තියෙනවා. තාමත් හැමදාම දුවන්න ඕන. ඒ කියන්නේ දැන් විශ්‍රාම යන වයසට අවිලන සිවන්ද? ඔව්. අවුරුදු 40ක 85 දුවන මිනිස්සෙක් 85 දී අවුරුදු 20 නම් මේ වෙද්දි අවුරුදු 40ක් ගිහිල්ලා නේ අවුරුදු 60යි. දැන් පෙන්ෂන් යන්න ඕන, රිටයර් වෙන්න ඕන. හැබැයි අමාරුවෙන් දුවනවා. ඒක වෘත්තීය වෙලා යාගේ. ඒක වෘත්තීය. හැබැයි යාට يعني එදිනදා ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. එතනින් එහාට ජීවිත විශ්‍රාම වැටුපක් නැහැ. මාර ලොකු ඛේද වාචකයක් තියෙනවා. ඒක පේන්නේ නැති එකක්. ඔය දැන් මෙතන නලින් හේවගේ ඇමතිවරයා කියන කතාවෙන් පිට කතාවක් මම කිව්වේ. එතකොට ත්‍රිරෝදරත වැඩ කරන ත්‍රිරෝදරත රියදුරන්ට අවසානයේදී වෙන්නේ ජීවිතේ අවසාන මොහොත වෙනකම්ම ත්‍රිවිල් දුවන්න. ඔව් ඒ කියන්නේ අපි දන්න අයම ඉන්නවා. ඇත්තටම ඔය කියන 40 නෙමෙයිනේ. දැන් 40න් පටන් ගන්නවා කියමුකෝ. එතකොට දැන් මේ 40 සීමාව පන්නලා 60 70 වෙනකල් මේ අතකදීත් මට මේ මොන ගෑවුන එහෙම කෙනෙක් මේ සෑහෙන වයසයි. ඒක තමයි මේ ඒ වෙනකල්ම දුවනවා.
ඒක අවසාන දැන් ජීවත් වෙන්න බෑ. ඔව් අඩුම තරමේ ඒ අයට අර මේ තියෙන රස්නේ දරාගෙන යන්නත් අමාරුයි. ඒ කියන්නේ තමන්ගේ සෞඛ්‍ය පිරිහිරා වයස ඒක අපි පරිණතයි කියලා කොට ඇත්තටම මහලු වෙනවා කියන එක නෙවෙන්නේ නේ ශරීරය. අමාරුයි. එතකොට ඒක එහෙම ඒක ප්‍රශ්නයක් තියෙනවා. වතුර බොන්න විදියක් නෑ. ඊට පස්සේ දුවනකොට නවත්තලා කන්න බෑ. තමන්ගේ වෙලාව පහු වෙනවා. එක හයර් එකක් ඇවිල්ලා නවතිනකොට ඒ කියන්නේ නිසි කෑම වේලක් නැහැ. කෑම ගන්න වෙලාවක් නැහැ. එතකොට වොෂ්රූම් එකට යන්න ඕනේ කමක් වුණොත් ඒකට යන්න ඒ මොහොතටම බෑ. අවස්ථාව නැහැ. ඒක ලොකු සෞඛ්‍ය ප්‍රශ්නක් ඇති වෙනවා. ඒක එහෙම තියෙනවා. ත්‍රිරෝධරත රස්සාවේ එහෙම වෙනම කෑල්ලක් තියෙනවා. හැබැයි තරුණයෙක්ට පේන්නේ ඒක නෙමෙයි. මට දවස ගන්න හරි. ඊට පස්සේ අනිත් එක මේ වෙලාවේ තියෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණාව. ඒ අතරේ ඔය ත්‍රිරෝධර දුවනකොට අතරමැද ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඔය ඉන්ටර්වල් එකේ මොකද්ද කරන්නේ? අන්න ඒක තමයි. ඔය ඉන්ටර්වල් එක තමයි ලොකුම කෑල්ල. අර කියන එක සම්බන්ධය තියෙන අතනට කෑම ගන්න විදිහක් වෙලාවක් නැහැ. වතුර ටිකක් බොන්න වෙලාවක් නැහැ. පීඩනය වැඩි. එතකොට ඒක දුරු කරගන්න තැනක් ඕන. ඊට පස්සේ ඉන්ටර්වල් එක හම්බුණාට පස්සේ එයාලට හම්බෙන සමාජයේ එළියේ ඉන්නේ. හැමදේම හම්බ වෙනවා. හැමදේම මිනිස්සු ආශ්‍රය කරන්න වෙනවා. ඊටම පහසුවෙන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා. අනිත් එක මේ වෙද්දි ලංකාවේ අර ඉස්සලා කිව්ව කාරණේ ලංකාවේ වෘත්තීය පුහුණුව තියෙන ශ්‍රම බලකාය සෑහෙන අඩුයි. කවුරු හරි කියනවනම් ලංකාවේ රස්සා නැහැ කියලා ඒක බොරුවක්. හැම ආයතනයකම මේ විදි පුරප්පාඩු තියෙනවා. ඒ වල ලංකාවෙන් එළියට යන්නත් ලොකු පුරප්පාඩු තියෙනවා. ඒ කිසිම දෙයකට වෘත්තීය පුරුදු නිකන් උදාහරණයකට ගත්තොත් එimhe සුවන්ති දැන් ගොඩක් රටවල තියෙන දකුණු කොරියාවට හරි නැත්තම් ඊශ්‍රායලට හරි වැඩිපුර පඩියක් හම්බ වෙන තැන් වලට යන්න ඔය එන හැමෝම බලන් ඉන්නවනේ ඊශ්‍රායල් කොහොම හරි යන්න ඕන කොරියාව කොහොම හරි යන්න ඕන හැබැයි කොහොම හරි යන්න නෙමෙයි යන්න පුළුවන් සහ ඊටාම හොඳ තැන් වලට යන්න පුළුවන් පොඩි හරි වෘත්තීය පුහුණුවක් තියෙනවා මම දන්න අය ගොඩක් දෙනෙක් ඉන්නවා වෙල්ඩින් මේසන්ද ප්ලම්බින්ද ඔය වගේ දේවල් ඒ වෘත්තීය පුහුණුව ලංකාවේ ඕන තරම් ගන්න තැනුත් තියෙනවා හැම දිස්ත්‍රික්කෙම කාර්මික විද්‍යාල තියෙනවා ඔව් හැම දිස්ත්‍රික්කෙම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම කාර්මික විද්‍යාල තියෙන ඒ වගේම Tamanට මේ පුහුණුව ගන්න පුළුවන් හැබැයි ඒ සියල්ල අතෑරෙනවා ඉස්කෝලෙන් අවුට් වුණ ගමන්ම ත්‍රිවිල් එකක් ගත්තා දිව්වා එතකොට ඒක තමයි ජීවිතේ ඊට පස්සේ ආ තමයි මේ ඊට පස්සේ කොහරි පාක් එකට සෙට් වෙනවා නැත්තම් දැන් පික්මී දුවන අයගෙත් කොළඹ ආවට ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් ඒ හැමෝම තමන්ගේ ජීවිතේම කරගෙන තියෙන එක එතනින් එහාට ජීවිතයක් නැහැ සහ දැන් අපි හිතනවනේ ඕක ත්‍රිවිලර් එකම කියලා දැන් මේ ඇත්තටම මේ යන මේ ප්‍රවාහන ජාලයත් එක්ක අර කියන ආර්ථික තත්ත්වය තමයි ඉතින් බලපවත්වන්නේ බයික් එක අරන් පික්මී දුවන්නම් කියන මේ සමාජයකුත් තියෙනවා අනිත් පැත්තට මොනවාරි නැත්තම් පික්මී එකක් හරි දුවලා පොළ දා ගන්නවා කියන එක වෙන කතාවක් වෙන එකක් හැබැයි වරුණා දැන් ඔය එහා සමානම තමයි වයස් සීමාවේ මොකක් හරි අර ධනාත්මක පැත්තක් අපිට හිතන්න තියෙන ඒ වෙලාවට තමයි. ඒ කියන්නේ A level ඉවර කළා, O level ඉවර කළා, රස්සාවක් නැහැ මම පික්මී දුවනවා කියලා තියෙන බයික් එකෙන් ත්‍රිවිලර් එකෙන් ඒ රස්සාවට යොමු වෙන එක ඇත්තටම දැන් වැඩි කමක් පේන්න තියෙනවා. එක පැත්තකින් පොකට් මනි හොයාගන්න සහ මොනවද දෙයක් කරද්දී ඒක කරන එක සමද. මේක මෙහෙමයි. ඔය කිව්වට ඔයක ලේසි නෑ කරන්න. නැහැ. ගොඩක් දෙනෙක් මම මේක පෝල් එකක් දැම්මා මම බලන්න අපේ මේ group මේ YouTube අපේ channel එකේ post එකක් දැම්මා. ඒකෙදි බහුතරයේ අදහස වෙලා තිබ්බේ ඉතා හොඳ යෝජනාවක් කියලා. යෝජනාව හොඳයි 88% දෙනෙක්ම කියලා තිබ්බේ මේ තරුණයන්ට වෘත්තීය පුහුණුවට යොමු කරන්න මේ අවස්ථාව තියෙනවා. ඒක හොඳයි කියන එක. ඒක අපිත් හිතනවා ඒක හොඳයි කියලා. හැබැයි ඒක ඇතුලේ සීමාවල් තියෙනවා. සමහරට මම දන්නවා කැම්පස් යන දරුවෝ සහ සමහරට වෘත්තීය පුහුණුව වලටම යන අය සහ ජොබ් එකක් කරන ගමන් ට්‍රේනි යන ගමන් පික්මිය දුවන අය ඉන්නවා. එතකොට ඒක ඒ වලට මොකද වෙන්නේ? ඒ කියන්නේ එයාලට ආදායමක් හොයාගන්න, ගෙදරට බරක් වෙන්නේ නැතුව ආදායමක් හොයාගන්න දේවල්. මේක නියාමනය වෙන්නේ කොතනින්ද කියන දේ සම්බන්ධයෙන්. ඒක සරල කාරණයක් නෙමෙයි කතාවේ. මේක හොඳ යෝජනාවක්. ඉතාම හොඳ යෝජනාවක්. හැබැයි මේ අපි ගොඩක් හොඳ කතා අහලා තියෙනවා. මේ වෙනකොට කතා ගොඩක් ඇහෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් ඊට වඩා හොඳ පුළුල් කතිකාවතක් හදන්න සහ හොඳ නියාමනයක් කරන්න පුළුවන් නම් මේක ඉතා හොඳ යෝජනාවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පොඩි ආందోලනයක්. ඒ ඉතින් ඇත්තටම මේ හැබැයි අදහස නරකම නෑ නේද? හොඳ අදහසක්. බලමු අපි මොන විදිහින්ද නලින් හේවගේ අමාත්‍යවරයා සහ අධ්‍යාපනය සම්බන්ධ කතාවන්නේ. ඒතර අගමැතිවරයාත් ඉන්නවා. ජනාධිපතිවරයාත් ඒකට මැදිහත් වුණොත් වඩා හොඳයි. මේ මොකද අනිත් පැත්තෙන් කියන අන්න දැක්කද මේ මට ඕක කරද්දී එන්නේ සියන්ති මොකක්ද දන්නවද?
අඩ උඹලා ස්ටිකර් ගහගෙන ගියානේ මේ පාර මාලිමාවට කියලා ගාලා ඇත්ත හූ ඇත්ත කොරා ඇත්ත අපි මාලිමාවට කියලා ඇත්තටම මුලින්ම මේ අලවගෙන ගියේ මේ පාර මාලිමාවට ඔව් මේ පාර මාලිමාවටනේ යන්නේ එහෙම ගහගෙන මේ පාර මාලිමාවට ගියාද ওই පාරේ දැන් හරිද කියලා වගේ අහන්න පුළුවන් හැබැයි හැමදේම වෙන්න ඕන රටේ ඉස්සරහට යන්න හැබැයි එහෙම නැත්තම් මේ ත්‍රී වීලර් රස්සාව මේ වෘත්තීය භාවයක් ඇති කළා නම් හොඳයි. ඒක උත්සාහ කරමින් ඉන්නවා මම හිතන්නේ එහෙම කළා දැන් ඇත්තටම නෑ ඇත්තටම නිශ්චිත මුදලක් ගන්න කැමති නෑ. ඊට පස්සේ ওই බස් වල කතන්දරේ වගේම තමයි ප්‍රයිවට් බස් වල වගේම තමයි. එහෙම නැත්තම් කතා බහ කරන්න දන්නේ නැහැ. අර ඔය දැන් මේ රේට්ස් දාන්න කියලා තියෙන්නේ එහෙමනේ මේ සර්විස් වල. හැබැයි මොකක් හරි මේක පටන් ගන්න කලින් වෙන වෘත්තීය භාවයක් ඇති කරනවා නම් ඒත් කමක් නැහැ නේද? එතකොට ඒක වෘත්තීයක්. නාගරිකව කොළඹ තදවසන්න ඕන මීටර් තියෙනවා හැමදාම. මීටර් එක යනවනේ. ඒක වෙනම කතා කරන්න ඕන එකක් මේ ඒ කතන්දරේ. අතන ත්‍රිවිල් වැඩේ ඇතුළේ වෙන ගොඩාක් කතන්දර ටිකක් තියෙනවා. හැබැයි මේක තරුණ පරම් මං කියන්නේ ත්‍රිවිල් රස්සාව පල්ලෙහාට දාලවත් එහෙම එකක් නෙවෙයි හැමෝටම මාත් කැමති ත්‍රිවිල් එකක් පදින්න. මිනිස්සු ආශ්‍රය කරන්න හම්බෙන්නේ ඉන්න. කතා බහට ලක් වෙනවා. මොකක්ද මිනිස්සු මූ වෙනවනේ. එහෙම. හැබැයි මේ ඒක තරුණයෙකුට කොච්චර තරුණයෙකුගේ ජීවිතේ ගොඩ දාගන්න තියෙන තැන ඒකද කියන එක ගැන ආපහු කත් බලන්න. හිතන එක හොඳයි ඇත්තටමනේ. මේ ඔය ටික තමයි නිසින්ද අද කතා කරන්න තියෙන්නේ. වෙන මොනවද තිබ්බේ? අද ඔය ටික තමයි අද දවසේ අපිට කතා කරන්න. අද දවසේ තව ප්‍රවෘත්තියක් තියෙනවා අවසන් කරන්න කලින් පල්ලේගේ මෙහෙම රතන මට කියලා තිබ්බ කවුරු හරි මේ නම කියන්න කවුරු හරි කතා කරද්දී නම කියන්න බෑ. ඇත්තටම පල්ලේගේ මෙහෙම රතනට හාමුදුරුවෝ හරි හිමි කියන්න මට දිව නැවෙන්නේ නැහැ. කට මේ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එහෙම අපි අගෞරව කරන්න නෙමෙයි. එයා සම්බන්ධයෙන් එයාට චෝදනාවක් එල්ලුණ දවස් ඉඳන් මම එයා වරදිකාරයා කළා නෙමෙයි. හැසිරුණ විදිහත් එක්ක එහෙම කතා කරන්න ඇත්තටම මේ අමාරුයි. මේ දිගින් දිගටම පෙන්නගෙන යන්නේ රටේ නීතියට ඉහළින් ඉන්නා වගේ එක්කෙනෙකුට අපි හාමුදුරුවෝ කියලා ගරු කරන්න ඕනේ නැහැ. මොකද ගරු කරන්න ඕනේ නැති මිනිස්සු. රටේ තියෙන නීතියට ගරු නොකරන අය කොහොම හරි එයාගේ අර දැරිවිය දුන්න සාක්ෂිය පාපිස්සේ සම්බන්ධයෙන් දුන්න සාක්ෂිය මේ තහවුරු කරලා තිබ්බ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් අද ඒක වාර්තාව ලබා දීලා තියෙනවා. ඒ දැරිවිය ලබා දුන්න සාක්ෂිය. ඒතකොට DNA තියෙනවා සසඳිලා තියෙනවා පල්ලේගේ හේම රතනට ගේ DNA වල සසඳිලා තියෙනවා. එක මේ නඩුවේ එක පියවරක් ඉස්සරහට යෑමක්. හැබැයි නඩුව අහන්න තියෙන්නේ ජනවාරි 9 වෙනිදා. මේ විදිහට නඩුව කල්යෑම මේ නඩු කල්යෑම කොච්චර දුරට සාධාරණ ඉෂ්ට වේ දැරියට හරි ලැබිය යුතු හරි කාටද මේ සිද්ධියට දැරියට හෝ පල්ලේක මෙහෙම රත්නට මම කියන්නේ දෙන්නට දෙපාර්ශ්වෙම ඕක රටේ තියෙන පොදු තත්ත්වය ඇත්තටම මේකට උත්තරයක් ලැබෙන්න තියෙන කාලේ කොච්චර පස්සට යනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඔක තමයි සියන්තය අද තියෙන කතන්දර ටික. එහෙනම් අපි ගෙල්ලෙමු හෙටත් තව ජය වේවා. ජය වේවා.